Hello everyone. Today we are going to discuss the first lesson in your pupils book. ඔයාගේ pupils book එකේ පළවෙනි පාඩම සාකච්ඡා කරන්නේ grade 6 pupils book එක. Before moving to the lesson, I must emphasize you that there are few things to be kept in your mind. Then lesson එකට යන්න ඉස්සෙල්ලා යම්කිසි කරුණු කාරණා කීපයක් ඔබට මතක් කර දෙන්න අවශ්‍යයි. පළවෙනි එක තමයි just before discussing this kind of lesson or else just before reading this kind of dialogue, maybe a story, maybe an article, you have to find out the difficult words and find their meanings, right? ඔයා මෙවැනි දෙබසක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කතාවක් විස්තරයක් ලිපියක් වෙන්න පුළුවන්. කියවන්න ප්‍රථම ඒකේ තියෙන නොදන්න වචන difficult words ටික ඔයා සොයාගෙන මම දැන් ඔබට අමාරුයි හැඟෙන වචන ටිකක් මම highlight කරා. ඔබත් එලෙසම පොතක් කරන්නේද අපි new words book එක පාවිච්චි කරන්නේ. new words book එක අරගෙන ඔයා මේ වචන ටික ලියලා just try to find out the meaning, right? meaning එතකොට මේකේ මේ අදහස් ඔයා නොදන්න වචන හම්බෙන නොදන්න වචන වල අදහස් ටික ඔබ ඉස්සෙල්ලා සොයා ගන්න උත්සාහ කරන by using a dictionary or asking someone, කාගෙන් හරි අහගෙන හරි. එතකොට ඒක fruitful. ඒකටත් අමතරව තමයි ඔබට මේ අවස්ථාව තියෙන්නේ මෙවැනි වීඩියෝ එකක් නරඹලා යම්කිසි අදහසක් ගන්න. හැබැයි ඔබ එක පාරටම මෙවැනි වීඩියෝ එකක් මත යැපෙනවට වැඩිය ඔබ කල යුත්තේ තමන්ගේ මට්ටමින් ඔබ කියවන්න ඕන. try to read this. ඔබ කියවන්න උත්සාහ කරන අතරේ ඔබට යම් යම් අපහසුතාවකම් එන්න පුළුවන් නේද? ඔබට සමහර වචන උච්චාරණය කරන ප්‍රශ්න එන්න පුළුවන්. නොදන්නා වචන තියෙන්න පුළුවන්. ඒ වගේම සමහර වාක්‍ය අවබෝධ කරගැනීමේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. අන්න එතනදී තමයි ඔබට තව කෙනෙකුගේ උදව්ව අවශ්‍ය වෙන්නේ. එහෙම අවශ්‍ය නම් ඔබට මෙවැනි වීඩියෝ එකක් වඩා වැදගත්. හැබැයි ඔබ හැම විටම don't depend on this kind of videos all the time. හැම වෙලාවෙම මේ වගේ වීඩියෝ මත යැපෙන්න එපා. ඔබගේ අදහස ඔබ ලියපු උත්තර ගැන අදහසක් ගන්න මෙවැනි වීඩියෝ එකක් වටිනවා. හැබැයි ඔබ තනියම මෙවැනි පාඩමක් අවබෝධ කරගැනීමේ තැනට එන්න පුළුවන් නම් අපි කියනවා excellent කියලා. හරි, ප්‍රශ්නයක් නැහැ. ඔබ grade 6 class එකේ දැන් ටික ටික 7 8 9 10 ලොකු classes වලට යනවා. ඉතින් දැම්ම ඉඳලා මේ වැඩේ හරියට අරලා ගත්තොත් ඔබට ඉතා පහසුවෙන් මෙවැනි දෙයක් නැත්නම් මෙවැනි dialogue එකක් වෙන්න පුළුවන් නේද? readings අපි මේ කියවා අවබෝධ කර ගැනීමට අදාළ මෙවැනි පාඩම් ග්‍රහණය කරගෙන ඉතා අපූර්වට ඔබට ලකුණු රැස් කරන්න පුළුවන් ඔබගේ විභාග වලට. හරි, let's move ahead and see what is there in this dialogue. Unit 1. Hello. Role play එකක් ඔබ ඉදිරිපත් කිරීමකට අදාළයි. It's the first day of the new class. ඔබට අලුත් කියලා ඇඟෙන වචනකට තියෙන්නේ මේ first කියන වචනේ. first කියන්නේ පළමුව නේද? පළමුව කියන අදහසයි තියෙන. එක කියන්නේ one, හැබැයි පළමුව කිව්වොත් first, දෙක two, second දෙවැනි නම් third likewise. එතකොට it is the first day of the new class. එතකොට the new class අලුත් පන්තියේ first day එක පළවෙනි දවස. නම් අලුත් පන්තියේ පළවෙනි දවසයි. The friends meet each other. each other කියන්නේ එකිනෙකා meet කියන්නේ හමු වෙනවා. එතකොට the friends meet each other. friends කියන්නේ යහළුවන් එකිනෙකාව හමු වෙනවා. ඔන්න ඔයාට දීලා දෙන outline එක. එතනින් එහාට dialogue එකක් දෙබසක් තියෙන්නේ. මේ දෙබස අපි කියවගෙන ගිහලා ඊට පස්සේ අපි බලමු මේකට අදාළ උත්තර ප්‍රශ්න වලට උත්තර ලියන්න. නේද? few characters are සුදේව ඉන්නවා, යෝගා නේද? මේ වැනි චරිත ඉන්නේ. ඒ දෙන්න තමයි දිගටම ඉන්නේ. ඔව්, සුදේවයන් යෝගා තමයි ඉන්නේ. ඒකට සුදේව කියනවා hello yoga, good morning. right, easily understand. ඔබට තේරුම් ගන්න පුළුවන්. hello සුදේව, good morning. is this grade 6A? එතකොට එහෙනම් අලුත් පන්තියකට ගිහිල්ලා තියෙන්නේ නේද? මේගොල්ලෝ ඉස්සෙල්ලා grade 5 වල සිටියේ. එතකොට ප්‍රශ්නයක් අහන්නේ. ප්‍රශ්නවාචී සලකුණක් තියෙනවා, ප්‍රශ්න ස්වරූපයක් තියෙනවා. එහෙමනම් මේ අහන්නේ මේ
6A ශ්‍රේණියද? ඒක තමයි යන්නේ. මේ 6A ශ්‍රේණියද? මේ 5A ශ්‍රේණිය නම් ඔබට අහන්න පුළුවන් is this grade 5A නැත්නම් මේ 8Bද is this grade 8B එම අහන්න පුළුවන්. හරි. එතකොට එහෙනම් යෝග අහනවා මේ 6A පන්තියද කියලා. එතකොට සුදේව කියනවා yes. ඔව් this is grade 6A. ඉස්සෙල්ලා ඇහුවා මේ 6A ශ්‍රේණියද කියලා. සුදේව කියනවා ඔව් මේ 6A ශ්‍රේණියයි. යෝගා great නේද? විශිෂ්ටයි කියන අදහසක් තියෙන්නේ මෙතන නේද? අපි යම්කිසි තෘප්තිමත් හැඟීමකදී අපි great කියනවනේ නේද? මෙතනත් ඒ වගේ අදහසක් great නේද? ඒ සතුට දනවන ආකාරයක් great කියන්න පුළුවන්. විශිෂ්ටයි, සතුටුයි. ඒ අදහස් මේ වචනේ තියෙනවා. ඉහළයි. That means I am in your class. අහමු සිදුවීමක් නේද? එයා grade 6 එක හොයාගෙන ආවා. සුදේව හම්බ වුණා. ඔන්න යෝගාට දැන් සතුටුයි. මොකද්ද? That means කියන්නේ අදහස් කරනවා. right? ක්‍රියාපදයක් means කියන්නේ අදහස් කරනවා. එතකොට that means ඒ කියන්නේ අදහස් කරන්නේ නැත්නම් ඒ කියන්නේ කියලා අපි තේරුමට යමු ඈ. that means එකෙන් අදහස් කරන්නේ නැත්නම් ඒ කියන්නේ I am in your class. මම ඔයාගේ පන්ති. එහෙනම් කවුද? සුදේවයි යෝගයි දෙන්නම grade 6A එකට තමයි වැටලා තියෙන්නේ. සුදේව welcome to our class. එහෙනම් welcome to our class කියලා පිළිගැනීමකුත් කරනවා. නේද? සුදේව ගේ ළඟට ආපු යෝගාව පිළිගන්නවා. නේද? එතකොට යෝගා thank you ස්තුති. Vismi and Akhil here. දැන් ප්‍රශ්නයක් අහන්නේ මොකද්ද? Vismi and Akhil here. එතකොට විස්මි සහ අකිල් මෙහෙද? here කියන්නේ මෙහෙ කියන අදහසක් තියෙන. එතකොට විස්මි සහ අකිල් මෙහෙද? විස්මි සහ ආකිල් මෙහෙද? right. එතකොට දැන් මොකද්ද? grade 6 එකේ හමුවීමක් වෙනවා යාළුවෝ දෙන්න. තව දෙන්නෙක් ගැන කතා කරනවා. ඒ දෙන්න තමයි විස්මි සහ ආකිල්. දැන් ඒ දෙන්න 6Aද කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. අපි බලමු. සුදේව කියනවා විස්මි is here. විස්මි මෙහෙ. එහෙනම් විස්මි කියන කෙනත් grade 6A. but මේ but කියන්නේ නමුත් සම්බන්ධවාචී පදයක්. නමුත් ආකිල් is not. මේ not කියලා අදහස ප්‍රකාශ කරන්නේ පෙර සඳහන් කළ අර පන්තියේ ඉන්නවද කියන ප්‍රශ්නට අදාළව. ආකිල් නැහැ. නැහැ කියලා මේ අදහස් කරන්නේ පන්තියේ සිටිනවාද කියන අදහසට පිළිතුරක් ලෙස. එහෙනම් ආකිල් අනිවාර්යයෙන්ම 6A නෙමෙයි. He is in grade 6B. ඔහු ඉන්නේ 6B එකේ. Raja is also in our class. රාජ කෙනෙකුත් දැන් කතා කරනවා. එහෙනම් දැන් විස්මි නැති වුණත් ආකිලුත් ඉන්නවා දැන්. නේද? ආකිල් ඉන්නවා, සුදේව ඉන්නවා, යෝගා ඉන්නවා 6A එකේ. එතකොට විස්මිත් ඉන්නව නේද? විස්මි ඉන්නවා, යෝගා ඉන්නවා, සුදේව ඉන්නවා, ආකිල් 6B එකේ ඉන්නේ. හැබැයි Raj is also in our class. එතකොට මේ also කියන එක අයින් කරන්න දැනට Raj is in our class. Raj ඉන්නෙත් අපේ පන්තියේ කියන අදහසක් තියෙන. මේ also කියන එකේ අදහස මේක adverb එකක්. the නැත්තම් at කියන අදහස අපිට දෙනවා මේ also කියන adverb එක කරා. එතකොට Raj is also කියන්නේ Raj the නැත්තම් Rajut අපේ පන්තියේ. එහෙනම් ඔන්න Rajut grade 6A එකේ. දැන් grade 6A එකේ 4 දෙනෙක් ඉන්නවා. ඔබ ඒක මතක් කරගන්න. ඔබට වඩා පහසු ඉදිරියේදී ප්‍රශ්නයක් එහෙම තිබ්බොත්. හරි. එතකොට යෝගා කියන we will miss him. we will miss him. අපිට හුව මග හැරෙ මිස් කියනවා, මග හැරෙනවා කියන අදහසින් නේද? නැති වෙනවා, මග හැරෙනවා. we will miss him. අපිට හුව මග හැරේවි. where are the others? දැන් මේ වෙලා තියෙන්නේ grade 5 එකේ ළමයි හිටියා එකට හමු වෙලා. හැබැයි grade 6 එකට ගිය පස්සේ පන්ති කඩලා, පන්ති බෙදිලා නේද? එතකොට සමහර අය ඉන්නවා. එතකොට අනිත් කට්ටිය ගැන අහනවා කොහමද? where කොහේද? ආදී others කියන්නේ අන්‍ය අය, අනෙක් අය, අනෙත් අය කියන අදහසක් තියෙන මෙතන. අනෙත් අය. where are the others? අනෙත් අය කොහේද?
සුදේව කියනවා they are arranging the class. දැන් පන්තිය ඇතුලේ මේ දෙන්න හමු වෙනවා. එතකොට දෙතුන් දෙනා නේද? දෙන්නයි අතරම මේ දෙබසේ ඉන්නේ කන්වර්සේෂන් එකේ. හැබැයි අනිත් කට්ටිය ගැන අහනවා. they are arranging the class. එතකොට මේ arrange කියලා ක්‍රියාපදයක් ආශ්‍රය නිර්මාණය වෙච්ච වචනයක්. arrange කියන්නේ පිළියෙල කරනවා. arrange ARANGE. වෙයි මෙතන ing ක්‍රියාපදයට ing එක කවුල තියෙන ඔබට මතකයි ඔබට ඉදිරියේ දෙනවා මේ ing වලට අදාළව විශේෂයෙන්ම grade 6 එකේ තියෙනවා නේද? ing ආශ්‍රයෙන් ඔබ නිර්මාණය කරන වාක්‍ය ගැන ඔබට අදහසක් දෙන්න යම් යම් පාඩම් ඩෙඩිකේට් කරලා. ඒතර මේකේ අදහස් වෙන්නේ යම්කිසි ක්‍රියාවක් කරමින් සිටිනවා කියන අදහස දෙනවා. arrange නේනම් arrange කියන්නේ පිළියෙල කරනවා. arranging කියන්නේ පිළියෙල කරමින් ඉන්නවා. මේක වර්තමානට අදාළව අපි එලෙසම ගන්නවා. මොකද කියලා ඔබට පේනවා helping verb එකක් තියෙනවා. එහෙනම් මේ වර්තමානයේ කරමින් සිටින දෙයක් ගැනයි කියන්නේ. they are arranging the class. ඔවුන් පන්තිය පිළියෙල කරමින් ඉන්නවා. හරි. එතකොට යෝගා කියනවා shall we go in rather shall we go in. හරි. එහෙමනම් මේ දෙන්න ඇත්තම ක්ලාස් එකේ එළියේ ඉන්නේ. ඇතුලේ ක්ලාස් එක arrange කරන යාළුවෝ shall මේ shall කියන්නේ යෝජනා කිරීමක් right. අපි යම්කිසි දෙයක් කරමු කියන අදහස දෙන්න පුළුවන් shall මුලට දාලා shall we go අපි යමුද shall we dance අපි නටමුද මේ let's කියන භාවිතය හරහත් මේකට යනවා let's dance නැත්නම් shall we dance shall we go let's go shall we eat let's eat. එතකොට shall we go අපි යමුද හැබැයි in කියලා තියෙනවා කියන්නේ ඇතුළට. එහෙනම් shall we go in අපි ඇතුළට යමුද. සුදේව yes ආමෙතින් let's අර shall we කියන එක නේද shall කියන එකෙන්ම දෙන අදහස නේද shall we වලින් දෙන අදහස let's help them. help කියන්නේ උදව් කරනවා. let's help them කියන්නේ ඔවුන්. මේක object pronoun එකක් සර්වනාමයක්. they කියන සර්වනාමය වාක්‍ය අවසානයේ them වෙලා තියෙනවා. වාක්‍ය අවසානයේ කියන්නේ ක්‍රියාවට පසුව. let's help them අපි ඔවුන්ට උදව් කරමු කියලා කියන්නේ නේද. එතකොට ඔන්න shall let's එකට ඇවිල්ලා තියෙනවා. this is all about this dialogue. Let's move ahead and see how you are going to answer the given questions. අපි බලමු කොහොමද ඔබ මේ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කියලා. Okay. Read the role play and answer. What is their new class? Very easy to find the answer. මොකද්ද? උන්ගේ පළවෙනි පන්තිය මොකද්ද කියලා අහනවා. මොකද්ද? Yes? Yes? ඔව්. මොකද්ද? Yes? ඔව්. Great කීයද? Yes, grade 6A. මතකයි නේද? ඔව් බලන්න දෙයක්වත් නැහැ. දැන් මෙහෙමයි වැඩේ. When it comes to the practical situation මේ ප්‍රායෝගික තත්ත්වයේ තුල ඔබගේ తాවකාලික මතකය ඔබ මේ දක්වා කියවලා ලබාගත්තු දැනුම ෂණිකව භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් ඔන්න අපි පළවෙනි උත්තරේ හොයාගත්ත එක නිසැකේවම අපිට තහවුරු කරගන්න පුළුවන්. දෙවෙනි එක මොකක්ද අහන්නේ? right දෙවැනි ප්‍රශ්නය අහනවා who are the friends in grade 6. එතකොට මේ ප්‍රශ්නවාචී පද ගැන අදහසක් ගන්න what කියන්නේ මොකක්ද කුමක්ද who කියන්නේ කවුද නේද which කියන්නේ කොයිකද කොයි කෙනාද කියන අදහසකුත් තියෙනවා which right what right තරයි තියෙන්නේ. එතකොට ප්‍රශ්නවාචී පද ගැන අදහසක් ගන්න අනිවාර්යයෙන්. එතකොට who are the friends in grade 6 මොකක්ද මේ කියන්නේ? grade 6 එකේ ඉන්න grade 6 එකේ ඉන්න යාළුවෝ කවුද? ඔබට මතකද අපි අරහෙන් මෙහෙන් එකතු කරගත්ත නේද? ඔබට නිසකවම කියන්න පුළුවන් දෙන්නෙක් නම් ඉන්නවා. ඒ දෙන්න අපි ලියලා ඉඳිමු. කවුද ඒ දෙන්න? මේ ඩයලොග් එකේ ඉන්න මේ කන්වර්සේෂන් එකේ ඉන්න දෙදෙනාම grade 6. අපි ඒ දෙන්න ඉස්සෙල්ලා ලියමු. නේද? කවුද? සුදේව ඉන්නව නේද? oh my god. සුදේව ඉන්නවා. ඊට අමතරව අපි කොමාවක් දාමු. එක දිගට ලයිස්තුවක් ලියනකොට අපි කොමාව දානවා. සුදේවි ඉන්නවා, යෝගා ඉන්නවා. එතකොට ඔබට මතකද අර යම් යම් අය ගැන දෙන්න කතා බහ වුණා එතනදී නේද? ඔබගේ මේ දැනුම බලන්න. මේ බලන්න. Thank you. විස්මි and ආකිල් here. grade 6 එකට ඇවිල්ලා අහනවා විස්මි ආකිලුත් මේකේ ඉන්නවද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ විස්මි is here. විස්මි මෙහෙ. but ආකිල් is not. එහෙනම් විස්මිත් ඉන්නවා. අපි විස්කි නමත් තාක් ගාලා ලියමු. එහෙනම් විස්මිගේ නමත් අපිට දාන්න පුළුවන් නේද? ඔන්න
විස්මිගේ නමත් අපි දානවා. අපිට කන්ෆර්ම් විස්මිත් ඉන්නවා. එතකොට තව එක්කෙනෙක් හිටියා වගේ මතකයි. ඔබට මතකද දන්නේ නැහැ අර තව කෙනෙක් ඉන්නවා කියන කතාව අර also කියන භාවිතය හරහා අපිට ප්‍රකාශ වුණා. මං හිතන්නේ බලමු බලමු. දැන් අපිට නම් 3ක් ලියලා තව එක්කෙනයි මං හිතන්නේ ඉන්නේ. එහෙම වුණොත් එහෙම අපි අවසන් නම and දාලායි ලියන්නේ. එතකොට තමයි මේක නිවැරදි ගැලපුම තියෙන්නේ. එහෙමනම් බලන්න. Raj is also in our class. පේනව නේද? Rajut also හරහා එහෙනම් අපිට රාජ් කියලා තියන්න පුළුවන්. ඔන්න ඉන්න කට්ටිය. රාජ්. හරිද? එහෙමනම් ඔන්න අපි තව උත්තරයක් හොයාගත්තා ඉතා පහසුවෙන්. හරිනේ? එතකොට ඔන්න ඊළඟ එකටත් අපි උත්තරේ හොයාගත්තා. හරිනේ? ඔන්න උත්තර ටික. එතකොට what are Vismi and Raj doing? හරි. එහෙමනම් අහනවා what කියන්නේ මොකක්ද නේද? මොනවද කියන අදහස ගන්න පුළුවන්. Vismi and Raj doing. මේ doing කියන්නේ මේ do කියන්නේ කරනවා. right? do කියන්නේ කරනවා. doing කියන්නේ කරමින් ඉන්න. හැබැයි තියෙනවනේ නේද? මුලට ඇවිල්ලා ප්‍රශ්නයක් අහන්නේ නම් විස්මි සහ රාජ් මොනවද කරමින් ඉන්නේ කියලා අහන්නේ. මොනවද කරමින් ඉන්නේ? එතකොට බලන්න. well අමෙතින් we will miss him. අපිට උන් මගහැරේ. where are the others? එතකොට උන් ගැන අහනවා නේද? එතකොට මෙතන මේ දෙන්න විතරයි ඉන්නේ. එතකොට අපිට රාජ් ගැනත් කතා වෙන්නේ පන්තියේ අනිත් අයත් එක ඉන්න කෙනෙක් විදියට මේ මොහොතේ නේද? මේ දෙන්න තනි වෙලානේ. අනිත් අය කරන දෙයක් ගැන කතා වෙන මොකද්ද? මෙතින් they are arranging the class. එහෙනම් අපේ උත්තරේ මොකද්ද? හරි. එතකොට arranging මම ඔබට තේරුම පැහැදිලි කළා. arrange කියන්නේ පිළියෙල කරනවා. I think what are Vismi and Raj doing? අපිට අනිත් කට්ටිය කරන දේ තමයි ඒගොල්ලොත් කරන්නේ. අපිට ඒක තමයි ගන්න වෙන උත්තරේ නේද? එතකොට එහෙමනම් අපි යනවා ඒ උත්තරේ සොයාගෙන මොකද්ද දෙගොල්ලෝ කරන්නේ? මේ වෙලාවේ කරමින් ඉන්න දෙයක් නේද? අපි දේ කියලා දානවා ඕන් කියන අදහස දෙන්න. නේද? අපිට ඒක ලේසි. දේ කියලා අපි වාක්‍ය පටන් ගන්නවා. එතකොට ඔබ දැනගන්න ඕනේ දේ එක එන be verb එක කියලා අපි කියන්නේ helping verb එක. මෙතන මොකද ක්‍රියාවක් සම්බන්ධ වෙනවනේ. නේද? එතකොට අපි එතෙන්දී ක්‍රියාවකට අදාළ වෙනකොට අපි කියන්නේ helping verb එක කියලා උපකාරක ක්‍රියාපදේ. එතකොට they are මොකද්ද? පිළියෙල කරමින් ඉන්නවා. එතකොට arrange කියලා අපි කියනවා පිළියෙල කරනවට. හැබැයි මෙතන කරමින් ඉන්නවා කියන අදහස අපිට දෙන්න ඕන නිසා arranging කියලා අපි ක්‍රියාපදයේ ing form එකට ගෙනියනවා. කරමින් ඉන්නවා. මොකද්ද පිළියෙල කරමින් ඉන්නේ? the class. right. හරි. එතකොට ඔන්න අපිට අවශ්‍ය උත්තර 4ක් අපි සොයාගත්තා. next question, write down a list of things. මොකද්ද මේ කියන්නේ? write down කියන්නේ ලියන්න. මොකද්ද a list? lies to work of things. list of things. දේවල්. things කියන්නේ දේවල්. right? list කියන්නේ lies to නම් දේවල් lies to work ලියන්නලු. you would do on your first day in a new class. on your first day. වාගේ පළවෙනි දවස. කොහෙද? in a new class. අලුත් පන්තියක පළවෙනි දවස. මොකද්ද? you would do. දැන් මෙතන මේ you would do කියන භාවිතය තුල යම්කිසි කෙනෙක් දකින්න පුළුවන් අනාගතයට අදාළව මේ අදහස ප්‍රකාශ කරනවා. but according to my knowledge, this is all about your past actions. දැන් ඔබගේ අතීත ක්‍රියාවට අදාළව අතීතයට අදාළවයි මේ ප්‍රශ්නේ ඔබගෙන් යොමු කරලා තියෙන්නේ. මේ would හරහා අපිට පුළුවන් අතීතයේ අපි past habitual actions කියලා කියනවා. ඒව ගැන කතා කරන්න. එතන මට කියන්න පුළුවන් මගේ අතීත මම පුරුද්දක් විදියට කරගෙන ගියපු දේවල් ගත්තොත් I would do my homeworks every morning. මම සෑම උදෑසනකම මගේ homeworks කරන්න පුරුදු වෙලා හිටියේ. නැත්නම් I would visit my grandparents every Sunday. මම සෑම ඉරිදාවකම මගේ ආචාර්යසියලා බලන්න යන්න පුරුදු වෙලා තිබුණා. ඒ වගේම I would go to the temple every Poya day. මම හැම පොය දවසකම මං පන්සල් යන්න පුරුදු වෙලා හිටියා. මේ would හරහා අපිට අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. නේද? අපි ඔයගොල්ලන්ට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. එතකොට මෙතන
මම හිතන විදියට නේද අපි යම් මේකේ ගැටලු සාගත තැන් තියෙන්න පුළුවන්. ඒතර ඔබගේ අතීත අත්දැකීම් වලට අදාළව කතා කරොත් ඔබට ඉතා පහසුවෙන් මේකට කරුණු ගලපන්න පුළුවන් අනාගතයකට නොගිහිල්ලා. මොකද්ද මේ අහන්නේ? You would do on your first day in a new class. අලුත් පන්තියක පළවෙනි දවසේ ඔබ කරන්න පුරුදු වෙලා හිටපු දේවල් මොනවද? හරි. ඔබට මතක් කරන්න ඔබ දැන් grade 6 එකට ඇවිල්ලා තියෙන්නේ. නේද? එතකොට ඔයා grade 5 එකට ආවා. මොනවද කරේ? නේද? black board එක පිරිසිදු කරා කියයි, පන්තිය සේදුවා කියයි, පන්තිය පිළියෙල කරා කියයි, cleaning chart එක එල්ලුවා කියයි, time table එක හැදුවා කියයි, teacher ගේ මල් වාස් එක තිබ්බා කියයි. නේද? ගොඩක් දේවල් paint කරා කියයි classroom එක නේද? එවැනි ගොඩක් දේවල් කියන අපි අතීතයට අදාළව කරුණු කාරණා පහක් ගලපමු. ඕකේ අපි ලියාගෙන යමු එහෙනම් අපි මොනවද කරේ කියලා. හරි පළවෙනි එක. අපි කියමු first one අපි කියමු අපි පන්තිය සේදුවා කියමු නේද? අපි ටිකක් අලුත් විදියකට තේම දැන් එතකොට මොකද්ද අපේ නීතිය? හරි එතකොට අපිට වෙනවා අතීත කාලය ගැන කතා කරන්න. එතකොට හැම එකකටම අපි කරා කියන අදහසින් අපි වී දාමු. හරිනේ? අපි වී වලින් පටන් ගන්නවා. ඒතර අපි කියන අදහසෙන් එතකොට සේදුවා කියලානේ කියන්න ඕනේ. එතකොට ඔයා දන්නවා සෝදනවට කියන්නේ wash නේද? wash. හැබැයි මේක අතීත කාලයට යනකොට අගට ed එනවා. washed on අපි සේදුවා මොකද්ද? the class room. අපි පන්ති කාමරේ සේදුවා. we washed the classroom. හරි තව එකක් අපි ලියමු. දැන් අතීත කාලේ ඔබ කරපුව මතක් කරගන්න. ඊට පස්සේ අපි සෝදලා විතරක් නතර වුණේ නැහැ. ඒක පිරිසුදු කරනවා නේද? සෝදලා විතරක් නෙමෙයි. ඊට පස්සේ අපි ඒක ක්ලීන් කරනවා. නේද? අපි ක්ලීන් කරන්න ඕන තැන් සෝදන්න බැරි තැන් වෙන්න පුළුවන්. එහෙනම් අපි ක්ලීන් කියන්නේ පිරිසිදු කරනවා. CLEAN ක්ලීන්. හැබැයි අතීත කාලයට ගියාම ක්ලීන් වෙනවා. we cleaned the classroom. මේ වගේ සරල වාක්‍ය ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ. right? අපි පන්තිය පිරිසිදු කරත් එක සේදුව පිරිසිදු කරා. තුන්වෙනි එක විදිහට අපි කියනවා we අපි දෙකක් දැම්ම ඊට පස්සේ අපිට කරන්න නම් දැන් සෝදලා පිරිසිදු කරලා අපි arrange කරන්න එපා නේද? ගුරුවරයාගේ ඩෙස්ක් එක එක තැනකින් තියන්න ඕනේ. ගොඩක් දේවල් කරන ඒ ඔක්කොම arrange කියමු. පිළියෙල කරනවා. arrange arrange කියන්නේ පිළියෙල කරනවා. නේද? arrange පිළියෙල කරනවා. හැබැයි අතීතයට යනකොට මේක d එනවා. arrange අපි පිළියෙල කරා මොකද්ද? the classroom ඔන්න පන්ති අපි arrange කරා. ඊට පස්සේ නතර වුණේ නැහැ. එතනින් අපි සමහර විටක අපි ගොඩක් වෙලාවට මේ අපි ගුරුවරයාගේ ටේබල් එකේ මල් වාස් එකක් තියලා ඒක හොඳට arrange කරනවා. අපි ඒක නිසා මේ මල් බඳුන තියෙන එක ටිකක් common දෙයක් නේ. ඒකත් අපි කියමු. අපි we තැබුවා කියන්න put කියන්නත් පුළුවන්. kept කියන්නත් පුළුවන්. kept කියන වචනය හදාගත්තේ keep keep කියන වචනය උදව් කරගෙන. අතීත කාලෙට ගියා තැබුවා. we kept a flower was on teachers table කියලා ඕනනම් දාමු. නැතුව දැම්මත් ප්‍රශ්න නැහැ. මොකද table එක පාවිච්චි කරන්නේ teacher විතරයි නේද? ඔයාලා පාවිච්චි කරන්නේ desk එක ලියන මේසේ. teacher කියලා හැබැයි මෙතන මේ විදිහට teacher කියලා අඟවන්න ඔබ apostrophes දාන්න ඕන. teachers ගුරුවරයාගේ නැත්නම් ගුරුවරියගේ මොකද්ද table එක. එතකොට ඒක ව්‍යාකරණ අනුව full stop එකක් දාන්න. අපි අන්තිමට ඕනනම් කියමු අපි cleaning chart එක නැත්නම් time table එක prepare කරගන්නත් පුළුවන්. නැත්නම් අපි කියමු අපි cleaning chart එක එල්ලුවා. cleaning chart එක හදලා තිබ්බ කියලා හිතමු. එල්ලුවට කියනවා දැන් hang කියන්නේ එල්ලෙනවා. නේද? එතකොට අපි නැත්තම් ඔයාලට ලේසි හුරු වචනයක් ගමු. ටිකක් ඔබට හුරු වචන කියන කතාවත් එක්ක අපි මෙහෙම කරමු. අපි සෑදුවක් ප්‍රිපෙයාර් කරා කියමු. නේද? සූදානම් කරා. එතකොට සූදානම් කරනවා කියන අදහසේ තියෙනවා හදලා අලවලා ඒ ඔක්කොම තියෙනවනේ. නේද? එතකොට ප්‍රිපෙයාර් කියන්නේ සූදානම් කරා. මොකද්ද? ප්‍රිපෙයාර් කියන්නේ සූදානම් කරනවා. මේක D දාලා ප්‍රිපෙයාර්ඩ් අපි සූදානම් කරා මොකද්ද? the cleaning chart. අපි එහෙම කියමු. මේකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. එහෙනම් වාක්‍ය ටික මොනවද? we washed the classroom පළවෙනි වාක්‍යය තමයි මොකද්ද? අපි කියනවා
පළවෙනි වාක්‍ය yes. We washed the classroom. Second one, we cleaned the classroom. Third one, we arranged the classroom. මෙතන අපි classroom කියලාම දාමු. තවත් ලස්සනයි. ඒ වගේම we kept a flower vase on teacher's table. ගුරු අපි the දාමු. තවත් මේක on the කියලා දාමු. වාක්‍ය ශීර්ෂයක් නිවැරදි වෙන්න ඕන නිසා on the teacher's table. ගුරුතුමියගේ ගුරුවරයාගේ මේසේ උඩ අපි flower vase එකකුත් දැම්මා. We prepared the cleaning chart. අපි cleaning chart එකත් හැදුවා. This is how you should answer for this kind of question. එහෙනම් ඔන්න lesson එකේ අවසානට ආවා. එහෙනම් අපි ඊළඟ lesson එකෙන් හම්බ වෙමු. Until then, happy studies.